ගුඩ් මෝනින් මම දැන් ඉන්නේ හරියටම මීගහ කිව්ල 18 එකනවා බලගොල්ල හරිය. මෙතන යනකොට පොඩි ලස්සන දෙයක් දැක්කා. මේ තියෙන්නේ ගෙදර කැන්ටි කෙනෙක් ගෘහස්ත පුස්තකාලයක් කරනවා. ඉතින් මට පොඩ්ඩක් chance එක හම්බුණා. ඒක ඇතුළට යන්න. ඉතින් මේ තියෙන්නේ ඒ ඇන්ටිගේ පොත් රාක්කේ තියෙන්නේ. ඉතින් 8:20 මේ තියෙන්නේ මේ කබඩ් එකේ. ඉතින් මේ ඇන්ටි තමයි මේක පටන් ගන්න තියෙන්නේ මේ 2023 8:23. එතකොට මම හැම විස්තර ඇන්ටිකින් පුස්තකාලයක වැඩ කරලා තිනවා කිව්වා. ඒ පුස්තකාලේ වැඩ කළා එයාගේ ජොබ් එක ඒ කාලෙම ඉවර කළා නැහැ. ඉතින් අද වෙනකොට පොත් 300යි නේ. පොත් 300ක් තියෙනවා. පෙන්ෂන් ටීචර් කෙනෙක්. ඉස්කෝලේ කොහෙද වැඩ කරේ? මේ බලගොල්ල ඉස්කෝලේ. බලගොල්ල. නුවරේ හිටියා දැන් බලගොල්ල. ඇන්ටි පුණු පෙන්නන්න බෑ කියනවා. මේ ඉතින් ඔයාලත් මේ මීගහකුල පාරේ යනවා නම් ඇවිල්ලා පොඩ්ඩක් බලලා යන්න. ඉතින් ඇත්තටම මේ වගේ දෙයක් වටිනවා. මොකද මේ දැන් ළමයි එහෙම ගමේ කට්ටිය එහෙම එනවද? ගමේ කට්ටිය එනවා. ළමයි මට හරි සතුටුක් දැනෙනවා. මේ අම්මා කෙනෙක් ඉන්න කවදාවත් පොතක් කියවලා නැහැ. දැන් ඒ ළමයි අම්මා පොත් කියවන්න කන්නඩ දෙකුත් අරගෙන පොත් කියවනවා. එහෙමද? සතුටුයි ඒකට. මේ තියෙන්නේ මේ අපේ ඇන්ටි කෙනෙකුට සමාවෙන්න අපේ ටීචර්ගේ ඒ විශේෂ අවස්ථා ටිකක් තමයි තියෙන්නේ මේ ඉස්කෝලේ කාලේ වැඩ කරපු එකේ. මේ තියෙන්නේ. ඉතින් ගොඩක් වටින දෙයක්. මොකද අද කාලේ මේක අර ගෙදරක වුණත් මේ වගේ දෙයක් කරන එක ලොකු වටිනවා. ඉතින් මේ අද කාලේ හැටියට ඉතින් ගමේ ලොකු ප්‍රමාණයක් එනවලු. ඉතින් ඔයාලත් යනවා නම් පොඩ්ඩක් ඇවිල්ලා බලලා යන්න. ඔයාලගෙත් මොන හරි පොතක් තියෙනවනම් ගෙනල්ලා දුන්නට කමක් නැහැ නේ. ඔයාලගෙත් මොන හරි පොතක් තියෙනවා නම් මෙතනට දෙන්න ගෙනල්ලා මේ හරි අපේ මේ ටීචර් පොඩි කතාවක් කියන එකත් මම ඉන්න ටීචර් මූණ පෙන්වන්න බැරි හින්දා මේ කියනවා කමන්න ටීචර් කියන්න. ඔව් දැන් මම චූටි කාලේ මේ කියවන්න මම යොමු වුණේ ගෙදෙට්ට ගේන කරවල ඔතන තියෙන කොලේ වුණත් මම කියවනවා. ඊට පස්සේ කියවලා ඒ දැනුම ලබාගෙන දැන් මට හිතෙනවා දැන් මගේ මොන හරි දැන් නවකතාවක් කියනවා කියන්නේ ඒකේ ඒ මිනිස්සයා මොකක් හරි ප්‍රශ්නයකට ගත්තේ උත්තර තියෙනවනේ. ඉතින් මම බලනවා මගේ ප්‍රශ්නයකට ඒ උත්තරේ ඒකෙන් මයා ඒ ප්‍රශ්නේ විසඳගත් ආකාරය. එතකොට මම ඒක මගේ කියන්නේ මගේ යාළුවන්ට ඉන්නවනේ. එතකොට යාළුවා මේ විවාහ ගැටලු ජීවිතේ ගැටලු කියනවානේ මට. එතකොට මට පුළුවන් වෙනවා අර ගත් එකත් එක හරියම පිළිතුරද කියලා බලලා එයාට මං කියන්නේ මේක කරන්න කියලා. කැමති නම් ඒක මේ විදිහට කරගන්න කියලා මං එයාලට උපදෙස් දෙනවා. මං මේ මනෝවිද්‍යා උපදේශක. එහෙමද? ටීචර් මනෝවිද්‍යා උපදේශකවරයෙක්. ඔව් ඉස්කෝලේ කරා. ඉතින් එහෙම දැන් ජ්‍යොතිෂය කරනවා. තාම ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවානේ. ඔය කියන්නේ ජ්‍යොතිෂ සම්බන්ධ ගොඩ කරුණු තියෙනවානේ. ඉතින් මම පොත් හොයලා ඉගෙනගෙන යනවා ඒ වැඩ ටික කරගන්නවා. මේ මට තාම හිතෙන වයස යන්න ඇති. ඒකට මම මේ ළම මේ කියන්නේ තරුණ වයසේ දේවා තමයි කියවන්නේ. මට ආස ඒවා කියවන්න. වයස ගියාට. එතකොට මේ සේවා කාලේ කොච්චරද කියන්නේ ගුරු 32. ඔව්. බලගොල්ලෙමද වැඩ කරේ? නෑ මම නුවර වැඩ කරා. ඊට පස්සේ නුවරින් මේ මහත්ය මෙහෙනේ. ඒ නිසා මෙහෙට ආවා. නුවිතැන්නේ වැඩ කරා. දැන් ඔය බලගොල්ලේ හිටිය අවසාන කාලේ අවුරුදු 5. පෙන්ෂන් යන්න. හරි. ඉතින් ඔන්න ටීචර්ගේ විස්තරය ඇහෙන්නේ නැති ටීචර් මේ වීඩියෝ කරන්න කැමති වුණේ නැහැ. ඉතින් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලගේ මොන හරි පොතක් තියෙනවා නම් මෙතන ගෙනල්ලා දෙන්න පුළුවන්. මං ටීචර්ගේ නම්බර් එකක් දාන්න. බලලා මේව කරන්න. මේක ඇත්තටම කියන්නේ ලොකු වටින දෙයක්. මොකද මේ මිනිස්සෙට අර කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන එක ඇත්තටම මේ ඒක ඇත්තටම කියවන මිනිස්සෙක් තමයි දන්නේ කියවීමේ යගේ. ඉතින් ඔයාලා යනවා නම් මේ පාරේ බලගොල්ලේ 18 කනුව තියෙන්නේ. මම නම්බර එකක් දාලා තියන්නම්. ඉතින් වටිනවා ටීචර් මේ වගේ දෙයක්. මොකද මේ ප්‍රාදේශීය සභාවෙන් මට උදව් කරනවා. එහෙමද? මට මාසෙකට පොත් 15ක් දෙනවා. ඒ 15ක් මම ගෙනත් තියෙනවා. ඒ 15 මේ මාස දෙක ඉවර වෙන දිනයක් තියෙන බාර දෙන එක දීලා ආය අලුත් පොත්. ආය පාර. එතකොට මීගහකුල් ප්‍රාදේශ සභාවේ නේ? ඔව්. හරි. ඒක ප්‍රාදේශ සභාවේ ටීචර්ට උදව් කරනවා. ඉතින් ඔයාලා ගාවත් ඔය කියවලා ඉවරෙච්ච මොන හරි පොත් තියෙනවා නම් ඒක ගෙනල්ලා දෙන්න. මොකද අපෙත් තියෙන සමහර පොත් කියවලා ඔහේ දාලා ඒක තව කෙනෙක්ට වටිනවා. ඉතින් මේ මං විස්තරය දාලා තියන්නම් Facebook එකේ. පොඩ්ඩක් බලන්න හැමුණා.